පුතේ, ඔයාට මතකද ඔයා ඉස්කෝලේ ගිය කාලේ මේ වගේ වැහි දවසක ඔයා ගෙදර ආවේ සම්පූර්ණයෙන්ම තෙමිලා. ඒ ඔයාගේ අතේ තිබුණේ පාරේ ඉඳන් අහුලගත්ත පුංචි බලු පැටියෙක්. අනේ ඔව් තාත්තේ එදා අම්මා මට හොඳටම බැන්නා බලු පැටියාව ගෙට ගත්ත කියලා. ජීවිතේ කියන්නේ ඔන්න ඔය වගේ දෙයක් පුතේ. වැස්සට තෙමෙන්න සිද්ධ වෙන වෙලාවල් එනවා පුතේ. ඒ වැස්ස අස්සේ වුණත් ඔයා කරන පොඩි කරුණාවන්ත වැඩක් මුළු ජීවිතේම ලස්සන කරනවා. ඔයා දැන් වැඩිමල් වුණාට ඒ කාලේ තිබ්බ කරුණාවන්ත හදවත හැමදාටම තියාගන්න.